කලාකරුවෙකුගේ ජනප්‍රියත්වයක් කියන්නේ නිතර පෙනී සිටිය පමණින් හිමිවන්නක් නොවේ. නොනෙසි පවතින ජනප්‍රියත්වයක් සඳහා තමා නිරත වන කලාවට දක්ෂ වීම අත්‍යවශ්‍ය කාරණයකි. චින්තක කුලතුංග යනුද එවැනි නිතර පෙනී නොසිටින නමුත් රංගනයේ ඇති දක්ෂතාවයේ හේතුවෙන්ම ජනප්‍රිය වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. රංගනයට අමතරව නිෂ්පාදකවරයෙක් ලෙසද මෙරට කලාවේ දියුණුව උදෙසා තම කාලයේ ශ්‍රමය ධනය කැප කළ ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ ආලෙහි ආදරණීය පියාගේ චරිතය වෙනුවෙනුයි. බොහොම කාලයකට පසුව ඔබ පුංචි තිරයෙන් දැක ගන්න ලැබෙනවා. සුදු ඇඳගෙන කළු ඇවිදින් කරන කාලෙම අනුරුද්ධ ජයසිංහගේ ද ෆ්‍රෝසන් ෆයර් චිත්‍රපටය එක්කම කැනඩාවට යන්න අවස්ථාවක් ලැබුණා. එහි ගියාට පස්සේ ඒත් එක්කම කොවිඩ් නිසා මාස කිහිපයක් එහි ඉර වෙලා ඉද්දී ප්‍රොෆෙෂනල්ස්ලාට එහි ජොබ් කරන්න වර්ක් පර්මිට් දුන්නා. ඔය දේවල් එක්ක මට අවුරුදු 2-3ක් එහි ඉන්න සිද්ධ වුණා. ඒ අතරතුර කිහිප වතාවක් ඇවිත් ගියත් නිර්මාණයක් කරන්න තරම් කාලයක් ලංකාවේ හිටියේ නැහැ. ඒ අතරතුර කාලේ එහි කළමනාකරුවෙක් විදියට රැකියාවක් කරන ගමන් අපේ කලාව ජාත්‍යන්තර තලයට අරගෙන යන්න තියෙන අවස්ථා පිළිබඳව අධ්‍යයනයක් කළා. කොහොම හරි ලංකාවට ඇවිත් ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉද්දී මුලින්ම ප්‍රශාන්ත් රවින්ද්‍රගේ ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණා. ඒක කරලා ඉවර වෙද්දී වගේ තමයි ඉන්දික් කතා කරලා ආලේ ටෙලි නාට්‍යයට ආරාධනා කළේ. ආලේ වෙනස්ම ආරම්භයක් සහිත නිර්මාණයක්. කොහොමද ප්‍රතිචාර ඉතාමත් හොඳයි. මටත් හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. අද වෙද්දී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම අරමුණින්ම නිර්මාණ සිදු කරන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසාම හොඳ ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිර්මාණයක වුණත් ඒ වගේ ගති ලක්ෂණ තිබිය යුතුමයි. ආලේ ටෙලි නාට්‍ය ගත මහා සංකීර්ණ ප්‍රශ්නයක් එකපාරටම පුපුරලා ගිහින් ඒ හරහා තමයි සීතයටත් යමින් කතාවේ විකාශනය වෙන්නේ. මෙහි ආරම්භයම විශාල කුතුහලයක් සහිතවයි සිදුවුණේ. ඒ දේ වගේම තාත්තා සහ දුවෙක් අතර තියෙන බැඳීම පෙන්눔 කරන ආකාරය නිසා ප්‍රේක්ෂකයන් මේ නිර්මාණයට ගොඩාක් කැමතියි. ලොකු දරුවෙ ඉන්න පියෙක් විදියට ඔබට මේ චරිතය පෞද්ගලිකව දැනුනේ කොහොමද? ඒ චරිතය ලියවිලා තියෙන විදියට අපේ ජීවිතවලට සමහර අවස්ථාවල ඒ ඇතැම් සිදුවීම් සමීපයි. කලාවේ නියැලෙමින් ව්‍යාපාර සිදු කරමින් වගේම විදෙස්ගත වීමේදීත් මේ හැම අවස්ථාවකදීම මගේ අරමුණු වුණේ දරුවන්ගේ සාර්ථකත්වය. මේ හැම කැපකිරීමක්ම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. හැබැයි අපි සතුට මහ ඈතක තියෙන දෙයක් කියලා හිතාගෙන දුවන දිවිල්ල අවසානයේ ඒ බලාපොරොත්තු වුණ සතුට ලැබිලාද කියන එක හරියටම තේරෙන්නේ දුවල ඉවර වෙලා අපහු හැරිලා බලද්දී. සමහර වෙලාවට අපිට ඒ දිවිල්ල නිසා දරුවන්ගේ ගොඩක් දේවල් මගහැරලා කියලා තේරෙන්නේ පස්සේ. අපේ ජීවිතවල මහා ලොකු සැලකිය යුතු ප්‍රශ්න නැති වුණත් ඇත්තටම ආලේ ටෙලි නාට්‍යයෙන් දෙනේ පණිවිඩය හරහා මටත් අපි මේ දුවන දිවිල්ලේ අවසානය ගැන කලින්ම හිතන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ආලෙහි ඔබ තරුණ අවදියට වගේම ඔබේ පුතා විදියටත් රංගනයේ යෙදෙන්නේ ඔබේ සැබෑම පුතා. ඒ අත්දැකීම ගැනත් කියමු. ඒක ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්. සමහර වෙලාවට පුතා මගේ තරුණ කාලයේ චරිතයට පනපවද්දී එයා උත්සාහ කරනවා මගේ ගති ලක්ෂණ ටිකක් ඒ චරිතයට යොදා ගන්න. ඒ වගේ මම මැදිවියේ අරවින්දගේ චරිතයට පනපවද්දී පුතා තරුණ කාලයේ අරවින්දට පනපවද්දී පෙන්නපු ගති ලක්ෂණ කිහිපයක් මැදිවියේ අරවින්ද තුලින් පෙන්눔 කරන්න මමත් උත්සාහ කරනවා. ඒ හරහා අපි උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකීන්ට මේ දෙන්නම එකිනෙක බව හැඟෙන විදියට චරිතය ගොඩනගන්න. ඒක හරිම ඉන්ට්‍රස්ටිං වැඩක්. මට පළවෙනි වතාවට පුතත් එක්ක මෙහෙම අවස්ථාවක් ලැබුණේ. ඒ අත්දැකීම හරිම සුන්දරයි. ඉදිරියේදී දිගටම කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද? ඇත්තටම මට එහෙම එක දිගට රඟපාන ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ආලේ ටෙලි නාට්‍යයත් එක්ක මට මේ වෙද්දී ආරාධනා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් එක්කම තමයි මමත් කල්පනා කළේ හැමදාම ව්‍යාපාර කටයුතුම කර කර ඉන්නේ නැතුව කලාවටත් යම්කිසි විදියකින් දායකත්වයක් දිය යුතුයි කියලා. ඒ අනුව මට හිතෙන දැනෙන මට යම්කිසි දෙයක් කරන්න තියෙන චරිතයක් නම් මම ඒ සඳහා දායකත්වය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. නමුත් එතනදී ඒ පිළිබඳව මට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. මම කරන නිර්මාණය පිළිබඳව මට සතුටු වෙන්න බැරි නම් මං ඒ සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී ලැබෙන වැඩ අනුව තෝරා බේරාගෙන දායකත්වය දෙන්න අදහසක් තිබෙනවා. මේ වෙද්දී ආලේ සහ තව නිර්මාණ දෙකකට දායකත්වය ලබා දීලා තියෙනවා. නැවතත් නිෂ්පාදනයට යොමු වෙන්න අදහසක් නැත්ද?
නිර්මාණ කිහිපයක්ම කරන්න අදහසක් තියෙනවා. පුතාලවත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ හැකියාවන්ගෙන් මටත් වැඩක් ගන්න ඕනි කියන අදහසක් තියෙනවා. මීට කලින් මගේ නිර්මාණවලට සාධනීය දායකත්වයක් ඔවුන්ගෙන් ලබා ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් එකම ඉදිරියේදී ෆිල්ම් කිහිපයක් කරන්න අදහසක් තියෙනවා. අලුතින් ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වෙන්න අදහසක් නැත්තේ පාඩු නිසාද? ඇත්තම ටෙලිනාට්‍ය නිෂ්පාදනයට නම් ලොකු අදහසක් නැහැ. මොකද කරපු නිර්මාණවල උනත් මුදල් ලැබෙන්නේ වසර කිහිපයක් ගියාට පස්සේ. ඒ වගේම අපි වියදම් කරපු මුදලට හරියන්න නාලිකාවලින් හා අනුග්‍රාහක ආයතනවලින් මුදල් ලැබෙන්නේ නැති ගැටලුවක් තියෙනවා. ඉතින් අපේ රටේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ගැටලු කිහිපයක් තියෙන නිසා ටෙලිනාට්‍ය නිෂ්පාදනයට නම් ලොකු අදහසක් නැහැ. මේ විදිහේ චිත්‍රපට සඳහා හොඳ අවස්ථාවක් තියෙනවා සහ චිත්‍රපටයක් කළොත් ඒක ලෝකෙටම යවා ගන්න හැකියාවක් තියෙනව නිසා චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට ඔබේ තරුණ කාලයේ ලැබුණු ආකර්ෂණය අද වෙද්දී ඔබේ පුතාට ලැබෙනවා දකිද්දි මොකද හිතෙන්නේ? මට හරිම සතුටුයි ඒ ගැන. ඇත්තට මෙයා මටත් වඩා ගොඩක් ජනප්‍රියයි. මොකද එයා ගොඩක් ලාබාල අවදීදී තමයි රංගනයට අවතීර්ණ වෙන්නේ. මට දැනෙනවා රංගන ශිල්පියෙක්ට තිබිය යුතු තරුගුණ එයාට තියෙනවා කියලා. එයා මේ විෂය ගැන අධ්‍යයනය කරන්නේ බොහොම කුඩා අවදියේ ඉඳලා. ඔහුට හොඳට ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඔහු අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා වෙනුවට රංගනය තෝරගත්තේ දැඩි ඇල්මක් නිසා. ඒ වගේම ඔහුට මේ සම්බන්ධයෙන් හොඳ කියවීමක් තියෙනවා. ඔහු මේ ගමන යන්නේ හොඳ අධ්‍යයනයකින්. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඔහුට ලෝක සිනමාව දක්වාම යෑමට හැකියාව තියෙනවා කියලා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.